හයි කොහොමද? ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. තාම ඉතින් මේ ස්ප්‍රින්ග් එකේ මුල දැන් චූට්ටක් ගස්වල කොළ හැදිලා තියෙනවා. ඔයාලට පේනවනේ. දැන් චුට්ට කොළ පාටට කොළ ඉන්න පටන් ගන්න තියෙන්නේ. ගස්වල කොළ දකින්න එකත් මාරම සතුටුයි. මොකද වින්ටර් එක කාලෙට ගහක කොළයක්වත් දකින්න නැතුව මැරිච්ච ගස්සගේ කොළ නැති ගස් දැකලා ඇස්සට හොඳටම හිම්මත් වෙලා තියෙන්නේ. අද මම මේ ආවේ කොරියන් ලැන්ග්වේජ් එක උගන්වන සෙන්ටර් එකට අපේ ගේ ගාව තියෙන. ඉතින් මම මේකට මෙයාලගේ මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බොත් විතරක් යනවා. මොකද මම මෙතනින් ගිහින් ඉගෙන ගන්න යන්නේ. මම ඊට කලින් මෙයාලා මම වෙනම අපේ ලංකාවේ උගන්වන ටීචර් කෙනෙක්ගෙන් කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්ත නිසා ඒනට මෙතනට මගේ යාළුවෙකුත් යනවා. ඒ නිසා මමත් ගියා මේ සොන්සෙන්නින් මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් හරි යාළුවෝ කොහේ හරි යනවා නම් හරි එන්න කියලා කියනවා. ඉතින් අදත් මෙයාලා එළියට යන නිසා තමයි එන්න කියලා කිව්වා. ඉතින් මාත් ගියා. පේනවනේ දැන් ඕන සකුරා මල් පිපිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම නෙමෙයි සමහර තැනින් තැන සකුරා මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. මොකද සීතල කාලේ ගෙවල් ඇතුළටම වෙලා ඉඳලා දැන් මේ සෙන්ටර් එකෙන් කට්ටියව මෙතනට ඉගෙන ගන්න එන කට්ටියව එක්කන් යනවා. පොඩ්ඩක් ස්පෝර්ට්ස් කරලා වෝම් අප් කරලා පොඩ්ඩක් ඇක්ටිවිටිස් ටිකක් කරලා එන්න. එයාලා ගානේ තමයි මේ එක්කගෙන යන්නේ. ඉතින් මාත් ගියා එකට. මොකද මටත් මේ සීතල කාලේ ගේ ඇතුළටම වෙලා ඉඳලා හොඳටම ඇති වෙලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා පරිසරෙ චුට්ටක් එන්ජොයි කරලා එන්නම් කියලා තමයි මාත් ගියේ. මෙයාලා මෙතන වෙන් කරගෙන තිබුණා බැඩ්මින්ටන් ගහන්න. අපේ ටයිම් එක එනකන් තමයි ඉන්නේ. මේ ඈත වලට පෙන්නේ සුදු පාට මල් ගස් ටිකක් පේනවනේ. තනිකර මල් විතරමයි තියෙන්නේ. මම කොරියාවේ දැක්ක හරිම ලස්සන දෙයක් තමයි මෙහි මල් පිපෙන කාලෙට ගස්වල මල් විතරමයි තියෙන්නේ. පේනවනේ තාමත් මේ ගස්වල කොළ ඇවිත් නැහැ. මං අර පෙන්නපු ගස්වල විතරයි චුට්ටක් ඇවිත් තිබුණේ. මේ තියෙන්නේ ඔයාලට ළඟට පේනවද දන්නේ මේ කහ පාට මල් තමයි පිළ තියෙන්නේ. සමහර ගොඩක් සකුරා මල් වගේම මේකත් ලස්සන නැති රෝස් මල් පිපුණම ඒ ආච්චික රෝස් මල් තනි කරන් තියෙන්නේ. මේ තියෙන කහ පාට චූරි මල් පිපිච්ච ගස් జాතියක්. මේ මල් තමයි කොරියාවේ මම දැක්ක ඉස්සලාම පිපෙන්නේ මල් జాතියක් විදියට චූරි කහ පාට මලක්. ඔය ඉතින් අපි බැඩ්මින්ටන් ප්ලේ කරන්න ආපු වෙලාව තමයි. ඉතින් පොඩ්ඩක් වෙලා මෙතන ප්ලේ කරලා මෙතන ලොකු ග්‍රාමී පාක් එකක් පොඩ්ඩක් ඇවිදලා බලන්නත් ඕන. මෙතන ටිකක් ප්ලේ කරලා යන්න හිතාගෙන තමයි ඉන්නේ. මෙතන ලංකාවේ විතර නෙමෙයි කීක රටවල ගොඩක් කට්ටිය එනවා සෙන්ටර් එකට ඉගෙන ගන්න. ඉතින් අද මේ ඔයාලට පේනවා නේද මේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා ළමයිනුයි හැමෝම සෙල්ලම් කරනවා. මොකද දැන් වින්ටර් එක ඉවරයි. ස්ප්‍රින්ග් එකේ මුල් කාලේ ගොඩාක් ඔයාලට රැයට පේනවා වගේ කොරියාවේ හැමතැනම තියෙන්නේ apartment. ශ්‍රී ලංකාවේ විතර චූටි ගෙවල් ගොඩාක් තියෙන තැන් වලට හරියට කොරියාව වගේ කියනවනේ. ඒ කොරියාව දැන් අලුත්ම විදිහකින් කොරියාවක් කියලා තියෙන. දැන් අර වලට ඈත පේන apartment වගේ ඉස්සර තිබ්බ චූටි ගෙවල් දැන් මෙයාලා උඩට තමයි ලොකු ගෙවල් ගහලා තියෙන්නේ apartment විදිහට. ඉතින් මේ වගේ හිර වෙලා ඉන්නකොට ඒක හරිම ස්ට්‍රෙස් ඔළුවට. මොකද සීතල කාලේ එළියට බහැලා අපිට ඇවිදලා කරලා ඇක්ටිවිටිස් කරන්න බෑ. කාලයක් හිම වැටෙනවා, සීතලයි, එළියේ ඉන්න බෑ. හරි අමාරුයි. ඉතින් මේ ස්ප්‍රින්ග් එකටයි සමර් එකටයි අවුටම් එකටයි තමයි මේ කරන හැමදේම එළියට වෙලා කරන්න පුළුවන්. වින්ටර් එකේදී ඒක සෙල්ලම් කරන්න හරි අමාරුයි. මේ ළමයිනුත් ගෙවල් ඇතුළට තියාගෙන ඉඳලා ඒ ළමයිටත් එපා වෙනවනේ. දැන් ඉතින් මේ ගොඩක් පේරන්ට්ස්ලා මේ නිවාඩු දවස් වලට ළමයි එක්කගෙන එනවා මේ වගේ තැන් වලට සෙල්ලම් කරන්න. මොකද මෙහි ගොඩාක්ම මේ ළමයිට සෙල්ලම් කරන්න ගෙයක් ඇතුළේ ඉඩ තිබුණත් බෑ. ප්‍රශ්න තියෙනවා. මොකද උඩ තට්ටුවකින් ළමයි දඟලන සද්දයි නම් මෙයාලා කම්ප්ලේන් කරනවා උඩින් සද්ද එනවා කියලා. අපාර්ට්මන්ට් වල උනත් පොලිසියට කම්ප්ලේන් කරනවා. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මෙයාලගේ තියෙන්නම තනිකර apartment උඩට ගහපු apartment. ඒ වගේ ළමයි දුවනකොට සද්ද එනවා. ඉතින් එහෙම ඒ වගේ නිසා මේ වීකෙන්ඩ් වලට ගොඩාක් දෙමව්පියෝ ඉතින් ළමයිව මේ වගේ පාක් වලට එක්කන් ගිහලා ළමයිට සෙල්ලම් කරන්න අවස්ථාව හදලා තියෙනවා.
කොරියාව කොච්චර සුන්දරයි කියලා කිව්වත් අන්න ඒ වගේ දේවලුත් තියෙනවා. මොකද මෙහි ඇත්තටම කොරියාවේ ළමයි ප්‍රතිශතෙත් එන්න හදන ප්‍රමාණය අඩු වෙලා වේගෙන යන්නේ. ඒ වුණත් එයාලගේ නීති ලිහිල් කරන්නේ එයාලා. මොකද උඩ තට්ටුවක ළමෙක් දුවන සද්දයක් එහෙම ඇහුනොත් පල්ලෙහා තට්ටුවේ කට්ටිය කැමති නැත්නම් ඒක කෙලින්ම පොලිසියට කම්ප්ලේන් කරනවා. ඒකට පොලිසිය එනවා ගෙදරට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. සීතල කාලේ මේ ළමයි මේ ගෙවල් වලට ඉර වෙලා ඉඳලා මම හිතන්නේ අම්මලාටත් ස්ට්‍රෙස් ඇති ළමයිටයි ඔක්කොටම ස්ට්‍රෙස් ඇති. ගෙවල් අස්සටම වෙලා ඉඳලා දුවන්නත් බෑ. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒ වගේ දේවල් ඉතින් කොරියාවේ දකින්න තියෙනවා. මේ පරිසරයේ මම හිතන්නේ ගස්කොළන් මල් පිරුණාට පස්සේ හරිම ලස්සනට තියෙයි. තාම සකුරා මල්ුයි මේ තව සුදු පාට අරලියම් මලත් නෙමෙයි නෙළුම් මල වගේ ටිකක් ලොකු මලක් පිපෙනවා මේ ගස්වල. අන්න මේ මල් ಜಾති දෙක විතරයි තාම පිපිලා තියෙන්නේ. හරිම ලස්සනයි. මල් පිපෙන කාලෙට ගස්වල මල් විතරමයි තියෙන්නේ. කොරියාව ජීවිතේට කියලා දෙන ගොඩාක් දේවල් තියෙනවා. අපේ ජීවිතවලත් ලස්සන කාල වගේම අපිට දරා ගන්න ඕන කාල ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයක්ම දරාගෙන ජීවිතේ සමබරව ගෙවන්න තමයි තියෙන්නේ. අපි දැන් ආවෙලා ඉඳලා මෙතන පැය 3ක් විතර කොහොම හරි සෙල්ලම් කරලා ඊට පස්සේ යාලා අපි එක්ක යනවා රෙස්ටුරන්ට් එකකට කෑම අරන් දෙන්න. මම මේ අතරින් ඇඩයක් දැම්මේ. දැන් මේ රෙස්ටුරන්ට් එකට යන ගමන් තමයි අපි ඉන්නේ. බලමු අද මොනවද අපිට සෙන්ටර් එකේ සංසන්නෙන් කන්න අරන් දෙන්න හදන්නේ කියලා. ගිහින් බලමු. එහෙමත් නෑ අපි කැමති දෙයක් යා කියනවා නම් කන්න අරන් දෙනවා. ඉතින් යන ගමන් තමයි මේ ඉන්නේ. මෙතන සමයකට නම් ගොඩක්ම ලස්සන ඇති. තාමත් තියෙන්නේ අර වියලි ගස් කොළන් හින්දා එච්චරම ලස්සනක් පේන්නේ නැහැ. සමයක කාලෙට හරිම ලස්සන තියෙයි. ශාෂෝ මං කැමතිම ඉන්ස්ට්‍රුමන්ට් දෙකක් තියෙනවා එතන. මේ වගේ ගොඩාක් දේවල් එයාලා ලස්සනට කැෆේස් හදනවා. මේක නම් කැෆේ එකක් නෙමෙයි. කෑම කන්න තියෙන රෙස්ටුරන්ට් එකක්. මේ සිත්තන් කියලා තමයි කියන්නේ. බලමු අපි කොහොමද කියලා. මෙහෙම රෙස්ටුරන්ට් එකට ඇතුල් වෙනකොටම ඒ තියෙන කෑම වල ගණන් දාලා තියෙනවා. මේ වගේ ඍතු ભેද තියෙන රටවල් වල මිනිස්සු ඉතින් යාලා ස්ප්‍රින්ග් එකට සම්මර් එකට හැම එකටම වෙනස් විදියට ඇඳුම් කෑම බීම මෙයාලගේ තියෙන සංස්කෘතික උත්සව හැමදේම මේ කාලෙත් එක්කම වෙනස් වෙනවා. මෙන්න මේක තමයි අද අපි කන කෑම එක. බිබිම්පප් එක වගේ කෑම එකක්. මේ බත් එකට බාර්ලි බත් එකක් මම මතක විදියට මේක බාර්ලි බත් එකක්. ඒකට අර බාගෙට තම්බලා තියෙන එළවලු ටික කවලම් කරගෙන තමයි කන්න තියෙන්නේ. මේක කුක්සු එකක්. කුක්සු කියන්නේ නූල්ස් වර්ගයක් කාල් පිටි වලින් හදන ටිකක් ලොකු කුක්ස් එකක්. ඔන්න ඔය කෑම දෙක තමයි අපි අද කාලා බැලුවේ. දැන් ඉතින් කෑම කාලා එහෙම ඉවර වෙලා මේ ලයිට් එහෙම දාලා දෙන පොඩ්ඩක් හවස් වෙලා හින්දා දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. මේ සොන්සෙන් එකේ තමයි මොකක් හරි අමතක වෙලා ආපහු දුවගෙන යනවා. දැන් ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. ටිකක් කරවල වෙලා තමයි තියෙන්නේ. මේ පරිසරය දිහා බලාගෙන නිදහසේ යන එක තරම් සැනසීමක් නම් තවත් නැහැ. මේ හැමතැනම හයිවේස් තියෙනවා. කොරියාවේ මේ පොඩි පාරක් කියලා නෑ. හැමතැනම හයිවේස් තියෙන නිසා ඉක්මනින්ම ඕන ගමනක් යන්න පුළුවන්. මම දැක්ක හොඳ දෙයක් තමයි ඒක. පීනවනේ මල් පිපිලා තියෙනවා. ගොඩ කාලෙක වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. මගේ මතක පොතට අලුතින් වීඩියෝ එකක් එකතු කරන්න කාලෙකින් හම්බුණා. එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් ආපහු අරගෙන. බයි.